ගයිස් සෙල් එකේ රස්නේ යන්නත් කලින් ආයෙ මෙතන බයිට් රෙඩ් එකක් දීලා තියෙනවා මෙතන CSD කැන්ඩල් එකක් ෆෝම් කරලා CSD කැන්ඩල් එක දෙද්දි මම හිටියේ නෑ ඉන්න මෙතන මම ස්ට්‍රක්චර් ෂිෆ්ට් එකෙන් ගැහුවා මෙතන යට SL එක දාලා මේක නම් එකට දෙකකින් මම අයින් වෙනවා එක්සිට් වෙනවා මේ ඕකට තිබ්බ කන්ෆර්මේෂන්ස් ටික බලුවොත් 15 මිනිත් ගියාම අපිට පේනවා මේ FPG එක වයලට් කරලත් නෑ මේ මෙතන IPG එකක් වගේ ලයින් එකක් තියෙනවා මෙතන එතකොට IPG එක ගන්නත් පුළුවන් මෙතන FPG එකක් තියෙන FPG එක ගන්නත් පුළුවන් ඔක කොහොම ගත්තත් 1 මිනිත් ගියාම අපිට පේනවා මෙතන නිවියෝක් ඕපන් කීවි සෝන් එකේ මාගත් එක මෙතන 7:02යි වෙලා 7:02 ටයිම් එක සාමාන්‍ය 7:10 වගේදී එන්ට්‍රි හරිනේ 7:10 වෙද්දී එන්ට්‍රි දීලා තියෙනවා මාගට් එක මෙතන බයි ට්‍රේඩ් එකක් මම පේනවා මෙතනින් ප්ලේස් කරා මෙතනින් මම එක්සිට් වෙනවා එකට දෙකකින් බලමු ට්‍රේඩ් එක රන් වෙන්නේ කොහොමද කියලා ගයිස් ඔන්න මේ ආයෙ මෙතන හයි රෙසිස්ටන්ට් ලික්විඩිටි පොයින්ට් එකක් හදලා තියෙනවා මම මෙතනින් ට්‍රේඩ් එකක් ගත්තා මෙතන මේ ලෝ එක ගලවලා මෙතන හයි රෙසිස්ටන්ට් ලික්විඩිටි පොයින්ට් එකක් කරලා තියෙනවා එතකොට ඒක ගලවන්න විදියක් නෑ මාකට් එක ප්‍රයිස් එක හරිනම් එන්න මෙතන එතකොට ඔන්න ඔක ප්‍රොටෙක්ට් කරලා මම මෙතන ට්‍රේඩ් එකක් ගත්තා මගේ පළවෙනි ට්‍රේඩ් එකට බ්‍රේක් කියවන්න ඕන ඒක නැහැ මේ ට්‍රේඩ් එක නැහැ එතකොට මේක මම අල්ලනවා ඒක අල්ලන එක වාසියි මොකද මෙතන ඇල්ලුවොත් එකට දෙකයි තියෙන්නේ මෙතනින් මට එකට තුනක ආරක් ගන්න පුළුවන් මෙතනින් ඒගොල්ලෝ මේ ට්‍රේඩ් එක කොහොමද රන් වෙන්නේ කියලා ඉතින් පළවෙනි ට්‍රේඩ් එක මෙතනින් ගත්තට මේ මම බ්‍රේක් ඉවන් කරගත්ත මේ හරියට දාලා මාගට් එකේ ඒක ස්ටොප් ලොස් වැදුනා ඒත් එක්ක මෙතන ආයෙ සෙටප් එකක් දුන්නා ඒ දුන්න නිසා මම මෙතනින් ආයෙ බයි ට්‍රේඩ් එකක් ගැහුවා බලමු මාගට් එක මොකද කරන්න කියලා ඔන්න එහෙනම් මාගට් එක TP වැදුනා
මේ විදිහට තමයි ට්‍රේඩ් එක මම අද දවසේ ඇතුළත ගත්තේ. ඉතින් අද ට්‍රේඩ් කරලා ඉවරයි. මේ ට්‍රේඩ් එක හොඳටම ඇති. මේ විශේෂයෙන් කියන්න දැන් අමුතුවෙන් ආයෙම ට්‍රේඩ් ගත්ත විදිහ කියන්න දෙයක් නැහැ. ඔයාලට වීඩියෝ එකේ කලින් බැලුවා නම් මම කියන මෙතන කන්ෆර්මේෂන්ස් මොනවද තියෙන්නේ කියලා. එතකොට මම මෙතන එක්සිට් උනේ ෆික්ස් RR එකකින් එක්සිට් උනේ මට මේ RR එක ඇති නිසා. නැත්තම් ගොඩක් දුරට මාකට් එක මේ හයිස් ටික ගන්න පුළුවන්. මොකද අපි 15 මිනිත් වගේ දාගත්තාම මට මෙහෙම දෙයක් පේනවා. 15 මිනිත් වගේ දාගත්තාම මට පේනවා මෙතන accumulation part එකක් run වෙලා තියෙනවා. ඒක තමයි මේ පල්ලහැට manipulate කරේ. එතකොට මේ manipulation එකට යන part එක තමයි මම පළවෙනියට sell trade එක විදිහට ගත්තේ කියලා මම හිතනවා. එතකොට ඒත් එක්කම මම මෙතන buy එක ගැහුවා. මේ ওই trade දෙක තමයි අද දවසට මම ගත්තේ. බොහෝ දුරට මාකට් එක මෙතන මේ ප්‍රොටෙක්ට් කරන්න නැතුව හැරෙන්නේ නැතුව මාකට් එක buy වෙන්නත් පුළුවන්, sell වෙන්නත් පුළුවන්. ඒක මම කියන්න හරියටම දන්නේ නැහැ. මොකද මගේ drone liquidity ගිහින් තියෙන්නේ මට මාකට් එක දැන් මොනව කරත් කමක් නැහැ. එහෙනම් හෙට daily bias වීඩියෝ එකකින් සෙට් වෙමු. හැමෝටම ජය වේවා. එහෙනම් ගිහින් එන්න.